නේද? පළමු කොට නේද අප භාග්‍යවත් තිලෝගුරු අරියත් සම්මිය සම්බුදුරජාණන් වහන්සේ ඇතුළු ඒ විෂ්ණු දිවිරාජෝත්මයන්න් වහන්සේ තුරු 33 කෝටිය දෙවියන්ගේ නාමයට නේද? පහන් පුද පූජා කරලා නේද? අප විසින් කවි කෝල්මුර කියලා නේද? දෙවියන්ට ආරාධනා කරන අවස්ථාවක් තියෙනවා නේද? ඉතින් ගුරුතුමා ඒ දෙවිනු කොට නේද? ඒ අපි සකසා පිළිවෙල දුන්නා වූ නේද උතුම් පුද පූජා මාලාවක් නේද? මේ දරුවන් විසින් සිය දෑත් වලින් උපවාරක දුන්න අවස්ථාවක් කියනවා නේද? ඉතින් ගුරුතුමා මේ තුන්වෙනි කොට නේද? මොකද ඒ මේ දරුවන්ට එල්ලෙකට සිටින්නා වූද? මේ භූමියට අල්මෙන් මෙලා ඉන්නා වූ නේද? ඒ අනුරාධපුර ජේතවනාරාමයටත් අබේගිරියටත් අධිපති වන්නා වූ නේද? අධිපති වන්නා වූ සංක බහිර පස්ම බහිර කියන්නා වූ බහිර දිවිරාජෝත්මයන්න් වහන්සේලාගේ නාමයට එන්න මේ දොළපෙදිනි මාලාවක් දෙන අවස්ථාවක් කියනවා නේද? ඉතින් ගුරුතුමා මේවා හොඳට දැනගෙන යන්න ඕනේ නේද? දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමං කියනවා නේද? අතරමං වෙලා තින්නේ. අතරමං වෙන්නේ නැතුව කතරගම යන්න නේද? ලැබේවා කියලා නේද වාර්තා කළා. නේද අපගේ තරිතු මහත්මයාගේ නිවසේ නේද? තරිතු මහත්මයාගේ නිවසේ පැවැත්වෙන මේ ආගසුම සාන්ති මංගල්‍ය මේ දරුවන්ට සුභ සාන්තියක් කරලා දෙන්න ඕනේ නේද? කිසිම අඩුපාඩුවකින් තොරව නේද? කතා කරන්න තව වෙලා තියෙනවා. ඉතින් ගුරුතුමායි අපි පොඩ්ඩක් මතක් කරේ පිළිවෙල නේද? පිළිවෙල දැනගෙන යන්න ඕනේ නේද? ඉතින් ගුරුතුමායි උතුම් බාහිර බුදු පූජා මාලාව නේද දැන් අපේ කර බාර දෙන්න ඕනේ නේද? ඒ දුන්නාට පස්සේ නේද? මේ දරුවන්ගේ මේ සාදා ගන්නා නිවසේ වැඩ කටයුතු නේද? ආරම්භ කරන්න අවසර වරන් දීලා නේද? මේ දරුවන්ට මිල මුදල් යහන වහන භවෝග සම්පන්න නගා උදා වේවා. මේ දරුවාත් ආරස්සා වේ. ඉරදහම කුසල කීර්වා මුනි කුනි දුබිරිදා කීදකි උදුලෙන් දලා දම්බරනේ වඩලා සරණේ සලාම තුන්දරනේ චර ඉවරනා පාදෝසද වැදුණු ඇස්වාකට මහමගේ අඩෝනියා විදවිද සොස්වරණී නවින යානක් සාදවා ගිතරෙන්ද කිරිබා පණමා විදි පන්වත බුදවා ත්‍රිශූලයා තේදා ඉදුවා සම්බුදු ගුණලා බයිරනාමෙත පුදතියා ඉදුම් කොට මේ තියා ඉතින් මේ බයිර දෝෂය අපිට හැරෙන්නේ ඉවරන් දෙවි නාමෙත උදසුන්තා පාගේ වට පහනක් කෙලියකට දුන්නේ මේ බයිර දෝෂය Yeah.
दिव्याज्ञान दिव्य देवताओं देवताओं महासेरागे नाम अमुतुम वत्सवाग्नि समुद्र शासन काल उत्तरों कौन है